ආයිබෝන් ඔන්න පුතේ අපි අද කතා කරන්නේ 3 වසරේ 5 වෙනි පාඩම. ඔන්න දැන් අපි බෝසතාණන් වහන්සේ ගේ ඉපදීම ඊට පස්සේ බුදු වීම ගැන එහෙම කතා කරලා ඉවරයි. 4 වෙනි පාඩමේ බුදු වීම ගැන අපි කතා කරා. දැන් අපි කතා කරන්නේ 5 වෙනි පාඩම. 5 වෙනි පාඩමේ මාතෘකාව සදහම් දෙසීම. ඔන්න අපි පාඩමට යමු. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සති 7ක්ම බෝමැඩ අසලම ගත කළා. පුතාලා අහලා තියෙනා නේද සත්සතිය? මේ පාඩමෙන් අපිට මේ සත්සතිය ගැන තමයි විස්තර කරන්නේ. ඔන්න හොඳට අහගන්න ඕනේ. පළමු සතියේදී බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මයේ මෙනෙහි කරමින් කල්ගත කරනවා. ඔන්න පළවෙනි සතියේදී තමන් අවබෝධ කරගත් ධර්මයේ මෙනෙහි කරමින් බෝමැඩ අසල කල්ගත කරනවා. ඊට පස්සේ දෙවෙනි සතියේදී බෝධීන් වහන්සේට මුහුණලා වැඩ සිට බුදු බව ලබා ගැනීමේදී සෙවණ ලබා දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටමින් බෝධීන් වහන්සේට ගෞරව කරන ඕන. දෙවෙනි සතියේදී තමන්ට බුදු බව ලබා ගන්න උදව් උපකාර කරපු සෙවණ දීපු ඇසතු බෝරු කුමලට මුහුණලා බෝරු කුමල දිහා ඇසිපිය නොහෙලා සතියක් බලා ඉඳලා බුදුන් වහන්සේට ගෞරව කරනවා. කළගුණ සලකනවා. ඔන්න තුන්වෙනි ඒ දෙවෙනි සතිය. ඔන්න තුන්වෙනි සතියේදී ගත කළේ බෝමැඩ අසල සක්මන් කරමින්. ඔන්න තුන්වෙනි සතියේ බෝමැඩ අසල සක්මන් කරමින් ගත කරනවා. සිව්වන සතියේ රුවන්ගේ වැඩ සිටමින් ධර්මයේ මෙනෙහි කරනවා. සිව්වන සතිය කියන්නේ හතරවෙනි සතියේදී රුවන්ගේ වැඩ ඉඳලා ධර්මය මෙනෙහි කරනවා. ඊට පස්සේ පස්වන සතිය ගත කළේ සති 4ක් බෝමැඩ සමීපයෙන්ම ගත කර බුදුරජාණන් වහන්සේ පස්වන සතිය ගත කළේ අජපල් නුගරුක මුල. ඔන්න දැන් සති 4ම බෝරුක මුල ඉඳලා දැන් පස්වෙනි සතියේ එන්නේ අජපල් නුගරුක මුල. 6 වෙනි සතිය මුචලින්ද රුක මුල විමුක්ති සොයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සත්වන සතිය රාජායතන නම් වූ කිරිපළු මුක මුල විමුක්ති සොයෙන් වැඩ සිටියා. මුචලින්ද නම් නාගරාජයෙකු පැමිණ බුදුරදුන්ට වැසී සුලං ආදියෙන් වන පීඩා වලකාලුයේ 6 වෙනි සතියෙන්. පුතේ මේ පාඩමේ මෙච්චර වෙලා මේ කිව්වේ සතිය ගැන. ඔන්න මම ඔයාලට ඒක ලේසි වෙන්න මෙන්න මේ විදිහට තියෙනවා. පළවෙනි සතිය බෝමැඩ අසල තමන් අවබෝධ කරගත් ධර්මයේ මෙනෙහි කරනවා. දෙවෙනි සතිය අනිමිස ලෝචන පූජාව බෝධීන් වහන්සේට. තුන්වෙනි සතිය රුවන් සක්මන. හතරවෙනි සතිය රුවන්ගේ. පස්වෙනි සතිය අජපල් නුගරුක මුල. හයවෙනි සතිය නාරජ සෙවණ මුචලින්ද නාරජ සෙවණ. හත්වෙනි සතිය කිරිපළු නුගරුක මුල. ඔන්න සති ගත කිරීමෙන් පසුව නැවතත් අජපල් නුගරුක මුලට වැඩම කළවන බුදුරජාණන් වහන්සේ සතිය ගත කරලා ඉවර වෙලා ආයෙත් අජපල් නුගරුක මුලටම වැඩම කරනවලු. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කවරෙකුට පළමුව දේශනා කරන්නේ දැයි සිතෝන. දැන් අපේ බුදුරජාණන් වහන්සේ සතියෙන් පස්සේ මුලින්ම හිතනවා දැන් මම අවබෝධ කරගත් ධර්මය කාටද ඉස්සරවම දේශනා කරන්න ඕන කියලා. ඔන්න එතකොට උන්වහන්සේට මතක් වෙන්නේ ආරාල කාලාම සහ උද්දකරාම පුත්ත කියන තවුසන් දෙන්න. පුතාලට මතකයිද මේ තවුස දෙන්න කොහෙන්ද හම්බුනේ කියලා? බෝසතාණන් වහන්සේ ධර්මයේ ගැන ඉගෙනගෙන හොය යනකොට උන්වහන්සේට විශාලා මහනුවරදී තමයි ආලාර කාලාම සහ උද්දකරාම තවුසන් දෙන්න හම්බෙන්නේ. ඒ දෙන්න ගාව තියෙන ධර්මයේ සම්පූර්ණයෙන් ඉගෙනගෙන උන්වහන්සේ තනියම ආපහු උරුවෙල් දනව්වට වැඩම කරා. මතකද? මම කලින් පාඩමේ කියලා දුන්නා. අන්න මේ දැන් අපේ බුදුරජාණන් වහන්සේට ආලාර කාලාමටයි උද්දකරාම පුත්තටයි තමයි මම දැන් මේ ධර්මයේ කියලා දෙන්න ඕනි කියලා හිතෙන්නේ. හරිද? ඔන්න බුදුරජාණන් වහන්සේ නුවණින් බලනකොට ඒ අය මේ කාලෙදී ජීවතුන් අතර නැහැ. කියන්නේ කට්ටිය මැරිලා. ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත තවුසන් දෙන්නා ජීවතුන් අතර නැහැ. ඔන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දහම්
පැවසීම සඳහා පස්වග තවුසන් සොයා බරණැස ඉසිපතනය දක්වා වැඩම කරනවා. ඔන්න පුතාලට මතකයි දැන් පස්වග තවුසන් කවුද කියලා? කොණ්ඩඤ්ඤ වප්ප වද්‍ය මහා නාම අස්සජි. මේ පස් දෙනා කොහෙන්ද අපිට හම්බුනේ? බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේදී තනියෙන් දුෂ්කර ක්‍රියා කරලා ධර්ම අවබෝධ කරගන්නකොට තමයි මේ පස් දෙනා මේ බෝසතාණන් වහන්සේට උදව් උපකාර කර කර ඉන්නේ. අන්න මේ පස් දෙනාව හොයාගෙන තමයි දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනියටම ධර්මයේ දේශනා කරන්න යන්නේ. මේ වෙනකොට මේ පස් දෙනා ඉන්නේ බරණැස ඉසිපතනාරාමේ. අපේ බුදුරජාණන් වහන්සේ දැන් මේ පස් දෙනා හොයාගෙන බරණැස ඉසිපතනා ඔන්න පුතේ දැන් මේ බරණැස ඉසිපතනේ බලා වැඩම කරනවා. ඒ වඩිනා අතරමඟදී උපකනම් ආජීවකයෙකුද බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. උපක කියලා ආජීවකයෙක් මුණ ගැසෙන අපේ බුදුරජාණන් වහන්සේට. ඔහු සමගද කෙටි සංවාදයක යෙදෙන බුදුරජාණන් වහන්සේ යොදුන් 18ක් පමණ මග ගෙවා ඉසිපතනේට වැඩම කරනෝනේ. යොදුන් 18ක් පමණ දුර ගෙවලා තමයි බුදුරජාණන් වහන්සේ ඉසිපතනට වැඩම කරන්නේ. උපක කියලා කෙනෙකුත් හම්බෙනවා. හරිද? ඔන්නේ එදා ඇසල පුර පසළොස්වක පොහොය දිනය. ඔන්නේ එදා ඇසල පුර පසළොස්වක පොහොය දවසක්. බුදුරජාණන් වහන්සේ ඉසිපතනේදී පස්වග තවුසන්ට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා. ඒ කියන්නේ පුතේ අපේ බුදුහාමුදුරන්ගේ ප්‍රථම ධර්ම දේශනේ මොකක්ද? ධම්සක් පැවතුම් සූත්‍රයක දේශනා කරේ කාටද? පස්වග මහණුන්ට. එම දේශනාව අසා පළමුව කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වුණා. ඔන්නේ මේ දේශනාව අහලා පළවෙනියටම සෝවාන් වෙන්නේ කවුද? කොණ්ඩඤ්ඤ තවුසා. අනෙක් තවුසන් 4 දෙනාද සෝවාන් වුණා. පස්වග තවුසන් 5 දෙනාම තව දුරටත් බණ අසා රහත් වුණා. ඔන්නේ එතෙන් සිට අවුරුදු 45ක් මුළුල්ලේම අපගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් ධර්මය දේශනා කළා. අපද දහම් පාසලේදී බුදුහාමුදුරුවන් කෙරෙහි විසින් දේශනා කරන ලද දහම් ඉගෙනගෙන ඒවා හොඳින් පිළිපැද හොඳ ළමයින් වීමට උත්සාහ කරමු. දැන් පුතේ ඔයාලට මේ පාඩම කෙටියෙන් කිව්වොත් මේකෙන් කියන්නේ සදහම් දෙතුම මුලින්ම කියනවා සත් සතිය ගැන. පළවෙනි සතිය බොමඩාසල තමා අවබෝධ කරගත් දහම මෙනෙහි කරමින් කාලය ගත කරන අපේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි සතිය අනිමිස රෝචන පූජාව කරනවා බෝධීන් වහන්සේට. තුන්වෙනි සතිය රුවන් සක්මන, හතරවෙනි සතිය රුවන්ගේ, පස්වෙනි සතිය අජපල් නුගරුක මුල, හයවෙනි සතිය මුචලින්ද නාරද සරණ, හත්වෙනි සතිය කිරිපරු නුගරුක මුල. ඔන්න ඊට පස්සේ අපි බුදුරජාණන් වහන්සේට මතක් වෙනවා, කල්පනා වෙනවා දැන් මම මේ ඉගෙනගත්ත දහම මම කාට හරි දේශනා කරන්න ඕනේ. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේට මතක් වෙන්නේ විශාලා මහනුවරදී හම්බුණ ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත කියන තවුසන් දෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නුවණින් විමසා බලනකොට දකිනවා ඒ දෙන්න මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ පස්වග තවුසන් තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ පස්වග තවුසන් ඉන්නේ කොහෙද කියලා බලනකොට එයාලා ඉන්නේ බරණැස ඉසිපතනාරාමේ. ඊට පස්සේ ඔන්න යොදුන් 18ක් දුර ගෙවාගෙන අපේ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කරනෝන්නේ. ඒ මගදී උපක කියලා ආජීවකයෙක් අපේ බුදුරජාණන් වහන්සේට හමු වෙනවා. ඒ වැඩම ගල් ඉවරලා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේදී තමයි පළමු ධර්ම දේශනය සිදු කරන්නේ. මොකද්ද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රය? ධම්සක් පැවතුම් සූත්‍රය. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනේ දේශනා කරන්නේ පස්වග තවුසන්ට. ඒක අහලි වෙලලා ඉස්සරම කොණ්ඩඤ්ඤ බමුණා සෝවාන් වෙනවා. පස්සේ ඊතුරු 4 දෙනා සෝවාන් වෙනවා. ඊට පස්සේ තවත් ධර්මය අහලා මේ සේරම රහත් වෙනවා. ඔන්න එතනින් එහාට පටන් ගත්ත දහම් දෙසන්න පටන් ගත්ත බුදුරජාණන්
බුදුරජාණන් වහන්සේගේ කාලය අවුරුදු 45ක් පුරාවට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා. හරි. දැන් ඔයාලට මේකේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව පැවැත්වුවේ කොහෙදීද? පළවෙනි එක කොහෙද පැවැත්වුනේ? බරණැස ඉසිපතනාරාමයේදී. දෙවෙනි එක පළමුව සෝවාන් වූ තාපසතුමා කවුරුද? කොණ්ඩඤ්ඤ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේ චිත්‍රය නගනමයි. මගේ පැටවු ටිකට ඒකේ චිත්‍රය අඳින්න පුළුවන් නේද? හරි එහෙනම් මම ඔයාලගේ අනිත් පාඩම එක එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.